Hello friends, welcome back to another gameplay videos on ඉතින් අද play කරන්න යන්නේ House for Sandrina. ඉතින් මේ game එක Sandrina එකේ මේක game එකක්. මේ කලින් play කරලා නැහැ යාළුවනේ. අපි play කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේකෙත් Sandrina, එතකොට Angelina, ඒ වගේ අර මකුලුවා, ඒ වගේ කට්ටිය ඉන්නවා. අපි කලිනුත් දැම්ම වීඩියෝ එකක් පොත් 8ක් හොයලා එහෙම වීඩියෝ එකක්. මේ වීඩියෝ එකත් මොකද file place picture to cabinet බුදු බුගමන් කාපි එක හැබැයි මේක යාළුවනේ ඉක්මනට ඉවර වෙනවා මේකට places කියන්නේ මොනවද places කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ යාළුවනේ බලමු අපි sound එක නම් වෙනස් වුණා යාළුවනේ ඊ අර කවුද ඇන්ජලිනා නේද ගෙදර බැඳලාද අනතන කී එකක් තියෙනවා යාළුවනේ අයියෝ මම මේක යාළුවනේ මීඩියම් දාලා ප්ලේ කරන්නේ මේක අමාරුයි චුට්ටක් විතර අමාරුයි මේ කට්ටිය එන එක පොඩ්ඩක් අමාරුයි එන හින්දා එක කීයක් අපිට හම්බුණා අපි මේකත් චෙක් කරගමු හරි ඒකට තමයි කී එක හැබැයි ඉක්මනට යාළුවනේ අර මේ අපේ අර කලින් ගේම් ඒව තමයි ප්ලේසස් කියන්නේ. හරිද? අර නිකන් එක එක ලකුණු තියෙන කොළ. ඒව තමයි අපිට ඕනේ යාළුවනේ එහෙනම්. හරිද? හරි ඒක හරි එහෙනම්. ඔන්න මොනවද කියලා හොයාගත්තා ඒක. හරිද? මොනවද මේ යන්නේ? අනේ මන්ද මොනවද කියලා දන්නේ නේ. සද්දේ නම් අමුතුයි. යෝ මෙයාගෙන් තියෙනවා දෙයක් දෙයියනේ. හැබැයි මේක යාළුවනට හැංගි ඉන්න දෙයක් නැහැ. ඒක ලියා මේ පැත්තේ මැප් එකකුත් තියෙනවනේ. මෙයා අපි ඉන්නේ කොහෙද කියලා සමහර පේනවා ඇත්ත මේකේ. හරි ඕකේ මැප් එකක් තියෙනවා. මේක චෙක් කරේ නෑ නේ යාළුවා. අන්න මොකක් හරි එකක් දිලිසෙනවා. මම හිතන්නේ ඒකත් යතුරක්. මං හිතන්නේ යතුරක්ද මොකද්ද? අනේ කොලයද? ප්ලේස් එකක් නේ. ප්ලේසස්ද මොකද්ද කියන්නේ? මේ පැත්තට තියෙන කරුවලයි යාළුවනේ මාර විදියට. ඒගොල්ලෝ පේනවාද කියලා හිතනවා. ඒ කවුද? මේ කවුද? ඇන්ජලිනා නේ. ඇන්ජලිනා කාමරේ මං හිතන්නේ යාළුවනේ මේක. ආයි මියුසික් එක පොඩ්ඩක් වෙනස් වීගෙන වගේ එනවා යාළුවනේ. ඇඳ උඩ නැගලා මා කරන්නේ. ඕ කලින් වීඩියෝ එකෙත් බදා ගන්න ආවා මේකත් වෙනස් වුණා නේ. ඒකේ S2 වෙනස් වුණා. කවුද දොරවි? දොරයින්ද? දොරයින් දරුවෝ. හරි. දුනු. කවුද? එන්නේ නැද්ද? මොහරි කරනවනේ උඩ පැන. ගොඩා කරන්නේ. හෙලෝ. හම්මෝ සා යන්නේ. හරි. මරු ජම්ප් ස්කෙයාර් එකේ යාළුවනේ කලින් ගේම් එකේ සුපිරි ජම්ප් ස්කෙයාර් එකක් තිබ්බ ඔයගොල්ලෝ දකින්නද කියලා මොකක්ද වෙන්නේ ගියා අයියෝ අපිට තව ප්ලේසස් හොයන්න තියෙන 5ක් යාළුවනේ places නේ ඒකට කියන්නේ. හරි මොකක් හරි කියනවා ඒකට. අපි මේ පැත්තේ කොනේ ඉඳන් චෙක් කරන්න පටන් චෙක් කරන්න මේ පැත්තේ චෙක් කරන්න දෙන්න. පින්තූර මොනවද මේ? ඇඳපු චිත්‍ර වගේ යන්නේ යාළුවනේ. ඇඳපු චිත්‍ර වගේ. ආයේ කී එකක් තියෙනවා. මේ දොරවල් ආයි වහන්න බෑනේ. අනදනක් තියෙන එකක්. මේ දොරවල් ආයි වහන්න බෑ යාළුවනේ. ඒව එහෙම මැරලාමයි තියෙන්නේ. නෑ මුකුත් නෑ බිමත් නෑ ආයි මියුසික් වෙනස් වුණා නෑනේ අවුලක් නෑ ෂේප් නේ ඒක කී එකක් තිබ්බා එතකොට කී දෙකයි මොනවද ලේද මේ කැරපොත්තෝනේ ලේද මේ මොනවා හරි වගේ සීන් එකක් තමයි තියෙන්නේ කවන්නේ මම ටක් මේකනේ ටක් ගන්න ඔල්ලෝසු හරි එක කී එකකින් ඒක ඇරියා
මේ වරින් දෙන්නේ. අරින්න බෑනේ. වැඩක් නෑ වනේ. මේක මුකුත් නෑ නේ තෝරන්නේ. ඒකේ නෑ මුකුත්. ඒක ලොක් කරලා තිබ්බේ දන්නේ. හරි කමන්නේ. මෙතන තමයි කැරපොත්තෝ ටික හිටිය යාළුවනේ. හරි මේ මොකද මේ රාජකීය මේ කැබිනට් එකක්. රාජකීය යාළුවනේ. ඒ බග්ගුණා මාව. බිම් බලන්න බෑ. හරි. හරි දැන් හරි. තව 3යි හොයන්න තියෙන මේ ප්ලේස්. එතකොට අපිට මේක හොයලියලා පයින්න තියෙන්නේ. ලේසි යාළුවනේ. මේක මීඩියම් දාලා ප්ලේ කරන්නේ මෙයාගේ අත උඩ තට්ටුවක් තියෙනවා. මෙයාගේ අලුත් වීඩියෝ එකක් අලුත් ගේම් එකක් මේගොල්ලොන්ගෙම ගෙනවොත් මම ඊළඟ එක හાર્ඩ් දාලා ප්ලේ කරන්නම් බලන්න යාළුවනේ. මම මේ පැත්තේ කොන ඉඳ පටන් ගන්න. මේ පැත්තේ කොන ලේසියිනේ. හරි. කතරියා උත් නැද්ද ඊගේ? නෑනේ. දොර පිටිපස්සෙත් නෑ, බිමත් නෑ, උඩත් නෑ, කොහෙවත් නෑ. තරින් බලන්න. මේකේ කී එකක් තියෙන යාළුවනේ. නෑ ප්ලේසස් නෑ. අපි ඒකට කොළ කියලා කියමු යාළුවනේ. ඒක ලේසි. කොළ කියන එක ලස්සනයි. ඒ කොළ නෑ. මියුසික් වෙනස් වෙනවා. මොකක්ද උනේ? මොකක් හරි වෙනවා. මොකක්ද වෙන්නේ? මොකක්ද උනේ? මේ දොරක්ද? පේන්නේ නෑ. මොකද්ද මන් දන්නේ යාළුවනේ ඒක. කවන්නේ. මොකක් හරි වුණානේ යාළුවනේ. ඕන සද්දේ ඇහෙන්නේ නැති වීඩියෝ. යම් පස්සට. අනේ ඌ එන්නේ නැද්ද? ඌ ගියා. මේක නේ ගියේ. හෙලෝ. අපි බාත්රූම් එකක් යාළුවනේ. බාත්රූම් එකක් නෙමෙයි වොෂ්රූම් එකක්. කමන්නේ මොකක් හරි. අපිට ඒකෙත් හම්බුණ එකක්. මේකේ දොරක් නෑ යාළුවනේ. මේකෙත් බදාගන්න වෙනවා. එජ්ජා හැදියාවක් නැති ළමයි. හොල්මන් වුණාම යාළුවනේ ලොකු හැදියාවක් තියෙන්න ඕනේ. කවුද කෑ ගහන්නේ? ඉච්චර හයියෙන් කෑ ගහන්නේ. ආන්න තව එකක් තියෙනවා. 8යි. පයි මොකද? මොකද්ද කියන්නේ? කැබිනට් එකට මේක දාන්න තියෙනවා. එතනින් තමයි යතුරු ගන්න තියෙන්නේ අපිට. හරිද ඒ කියන්නේ? හරි. අර කැබිනට් එකේ තියෙන කාමරේ කොහෙද තිබ්බේ? මේන් ඩෝ එක. අපි කොහෙද හිටියේ තෝර? අපි මෙන්න මෙතනින් මෙහෙට ගිහිල්ලා පල්ලෙහා තට්ටුවට යංගු නේද? මෙතනින් කොහෙද යන්න තියෙන්නේ? එතනින් මෙහෙට යන්න. මෙහෙට ගිහිල්ලා පළවෙනි තට්ටුවට යන්න බලන්න. මේකනේ පළවෙනි තට්ටුවට යන්න තියෙන්නේ. ඔව්නේ. හරිද මෙතනින් පල්ලෙහාට මෙතන. මෙන්න මේකෙන් පල්ලෙහා තට්ටුවට ගිහිල්ලා මේකේ අනිත් අය අපිට කපියෝ කන්නේ නැහැ යාළුවනේ මං හිතන්නේ. හරිද? දන්නේ නැහැ මං මේ ගේම් එක. කොහෙද දන්නේ? මෙහෙද? කොහෙද කැබිනට් එක තිබ්බේ? මෙතන කී කැබිනට්. මෙතනින් අර මෙහෙට යන්න තියෙන්නේ. හරි අයියා මේ දිනා මෙතනක් දොරක් තියෙනවා යාළුවනේ. මෙහි මොකද්ද? ඒකම තමයි හරිද? මෙන්න මෙතන තමයි කැබිනට්. යතුරක ලකුණක් යාළුවනේ මේ. මේ තියෙන මේ යතුරක ලකුණක්. ඒකේ අපි එකතු කරේ යතුරක ලකුණක් යාළුවනේ. හරියට මෙන්න මේ යතුර තමයි සීන් එක. හරිද? ඔය තියෙන යතුර. හරියට. දැන් ඒක කොහෙද යන්නේ? කොහෙද ඒක වෙන්නේ කොහෙද? ඒක පේන අයියෝ මැසේජ් එක මට බලා ගන්න බැරි වුණා යාළුවනේ කමන්නේ. මේ පල්ලෙහාට තව පඩි පෙරක් තියෙනවා. මේ එතනට යම් බලන්න අපි එතනට. අන්න එතන එතනට යතුරක් දාන්න තියෙනවා. මෙන්න මෙතන මේ පේනවා. හරිද? ඕගොල්ලෝ කීවර බලන්න යාළුවනේ මේක. අපි මෙතන එහා පැත්තේ දොරින් යමු. මේ තියෙන මෙන්න මෙතනින් ගිහිල්ලා මෙහෙට හැරෙන්න ඕනේ. මේ තියෙන මෙන්න මෙහෙට හැරෙන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාකට යන්න තියෙන දොරක් තියෙනවා. මේකද දන්නේ. අන්න හරි. මේ තියෙන වෙඩි අන්න අතන කී එකක් තියෙනවා. අපි ඒකත් අරන් යමු. සමහරට පල්ලෙහා තට්ටුවේ මොකක් හරි වැඩකට ඒ කී එක ඕන ඇති. එතකොට මේකෙන් නෙමෙයිද පයින්නේ. හැබැයි යතුරු දැන් පෙන්නන්නේ නැහැ වැඩක් නැහැ ඒ කියන්නේ හරිද? හරි ඒක තමයි කිලර් කීස් use it කිලර් කී කියලා. එතකොට දැන් මේ පැන්න නෙමෙයිද අපි? තවත් තියෙනවද එතකොට අම්බෝ. මෙයා මේකටත් තියෙනවද කියන්නේ? අපේ ඇවිදින සද්දෙනේ මේ ඇහෙන්නේ. මුකුත් නැහැ ඒකේ.
ඒකේ මුකුත් නැහැ. ඒක තම හරි හොයන්නත් තියනවාද? අනේ මන්ද මොකද්ද කරන්න තියෙන්නේ දෙයියනේ? මුකුත් නැහැ. ඔක්කොම චෙක් කර කර යන්නත් දන්නේ නැහැ. එහෙමත් දන්නේ නැහැ තියෙන්නේ. අර යතුරු දොරක් තිබ්බේ නැහැ නේ මෙහෙට යන්න බලන්න. ඊ අන්න ගියා කවුද කී? සෙන්ටිනානේ. බෑක් රූම්ස් වගේ සීන් එකක් තියෙනවානේ. මේ සෙන්ටිනාගේ සීන් වල තියෙනම තමයි බෑක් රූම්ස් වගේ සීන් එකක්. බෑක් රූම්ස් ගේම් එකක් යාළුනේ බලන්න අපි දාලා තියෙනවා ගේම් ප්ලේ වීඩියෝස් දැන් 4කට වගේ කිට්ටු වෙන එපිසෝඩ්. තව එකක් තව ළඟදීම වැටෙනවා. මෙන්න මෙතන දොරක් තියෙනවා. ඒකට කිලර් කී කියලා මොකක්ද දෙකක් ඕනේ. හරි අපි ඒක බලමු. ඒකට වෙන්නේ සමහරට ඒත් ඉතින් ඒ යතුරු තිබ්බන අපි ගාව එක වැටෙනවනේ යාළුවනේ. බෑක් රූම්ස් ගේම් එකක් යාළුවනේ දානවා ළඟදිම දානවා බලන් ඉන්න. මෙහෙ නෑ මුකුත්. මෙතන මැප් එකේ පෙන්නනවා ඉතින් මුකුත් නැද්ද? නෑ. පෙන්නන්නේ. මෙන්න මෙතන තමයි අර දොර තියෙන්නේ. හරිද? ඒක අපි මතක තියාගන්න ඕනේ. මේ අපි ඉන්න තැනට ඉස්සරහා තියෙන දොරේ ඇතුලේ තියෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. අපි දැන් ආවේ මෙහින්. දැන් අපි මේ පැත්තේ පාරට යමු. අපි යම් බලන්න. මේක අර වේගෙන් යන්නේ යාළුවනේ මේකයි කේස් එකට දී. සමහර මම මීඩියම් දාලා ප්ලේ කරන හින්දා වෙන්නත් පුළුවන්. හරි මෙහෙට තමයි අපි යම් බලන්න. මෙහෙ මොකක්ද තියෙන්නේ කියලා බලමු. එහෙමත් නෑ නේද? යාවටත් නෑ අපරාධේ. උනේ ඉතින් ගුණා වගේ මම කාමර තියෙන්නේ කොයිද කියලා බලන්න නැතුව ගියානේ. මේ මොලේ මගිත්. හරි අපි යම් බලන්න මෙහෙට. මේකේ අපි තියන්නේ මේකේ බලමු මොකක්ද තියෙන්නේ. අන්න එතන මොකක්ද තියෙන්නේ? මොකක්ද? ක්‍රෝබාර් එකක් නේ. ඔව් ක්‍රෝබාර් එකක්. එතන අර ඩෝහිය ඉන් අද කියලා අන්න ඒකට යන්න තියෙන. හරිද? හරි ඕකේ. කෙලින්ම ගිහිල්ලා හම්බෙන කාමරේ නේ. ඕකේ. මෙන්න මේකේ තියෙන කාමරය. අර ඇතුලේ කාමරයක් තිබ්බ අර කී එකක් ඉල්ලලා. අන්න ඒ කී එකට තමයි මං හිතන්නේ මේක ඕනේ. හරිද? ඒකට තමයි මේක ඕනේ මං හිතන්නේ. අරතර මැසේජ් එක ගියා ඔයගොල්ලෝ කියව ගත්තේ නැත්නම් නම් කරන්න දෙන්නේ නැහැ. හරි යාළුවනේ ඒක තමයි. හරිද? හරින්නෝ. හරි ඉක්මන් කරමු. මොකද ගන්න දෙන්නේ? මම මෙතන පෙට්ටියක් තියෙනවා බලන්න. මොකද්ද කේස් එක උනේ? මොකක් හරි උනේ? මේ අර 3 දෙනා ඉඳගෙන ගහපු ෆොටෝ එකක් යාළුවනේ. ටච් කරන්නලු ඒක. මොකක්ද උනේ? මිනිහ 3 දෙනා. අපිට ගැහුවා. එතකොට ඉවරයි. හරි අවුලක් නැහැ යාළුවනේ. මේ විදිහට තමයි සීන් එක උනේ. මේ අන්තිමට කියන මොකක් හරි පොඩි කේස් ටිකක් වුණා. හරි ගමන්නේ the end. එහෙනම් ඉතින් අලුත් ගේම් ප්ලේ එකේ හම්බෙමු. මෙයාගේම අපි සෙන්ඩිනාගේම අලුත් එකක් ප්ලේ කරොත් එහෙම අපි යාළුවනේ මම මෙන්න එකක් ප්ලේ කරොත් එහෙම මම ඒක හાર્ඩ් දාලා ප්ලේ කරන්න යාළුවනේ. මේක මම මීඩියම් දාලා ප්ලේ කරේ. පළවෙනි එක ඊසි දාලා ප්ලේ කරේ. එහෙනම් අපි ගියා. බයි බයි.